සියලු දෙනාටම ආයුබෝවන්. ඉස්සරලා මම ගෙනාවා සියඹලා පැලයක්. ට්‍රේනින් වෙන සියඹලා පැලයක්. දැන් මේ තියෙන්නේ ට්‍රේනින් වෙන ඇඹිල්ල පැලයක්. හැමෝම දන්නවා ඇඹිල්ල කිව්වහම මොකක්ද? පැලේ කියලා. එතකොට මේකට මල්බෙරි කියලා සමහරක් අය කියනවා. හැබැයි අපි නම් මේකට කියන්නේ ඇඹිල්ල සාකය. එතකොට මේ ඇඹිල්ල සාකයක් බොන්සායි කරන්න, ඒ කියන්නේ බොන්සායි පැලයක් නිර්මාණය කරගන්න ට්‍රේනින් වෙන ඇඹිල්ල පැලයක්. එතකොට මේ ඇඹිල්ල සාකයට අවුරුදු 2කට ආසන්නයි. මම මේ ඇඹිල්ල සාකයේ සිටුවලා දැන් අවුරුදු 2ක් වෙනකොට කප්පාදු අවස්ථා 4කට වැඩි සිද්ධ කරලා දෙනවා. මේ ඇඹිල්ල වල විශේෂත්වය තමයි කප්පාදු කරාම අනිවාර්යෙන් වෙන තලු වල ගෙඩි හැදෙනවා. ඒ වීඩියෝ එකක් මම මේකටම ඇටච් කරලා පෙන්නන්නම්. එතකොට මේ මම ඉස්සර අවස්ථාවවලදී ගත්ත වීඩියෝ එක. එතකොට කප්පාදු කරලා යන අවස්ථාවේදී පස්සේ එන දළු වලින් අනිවාර්යෙන්ම ඇඹිල්ල ගෙඩි එනවා. එතකොට මේකේ පොඩ ඇඹිල්ල ගෙඩි හැදුනා. මම මේ වීඩියෝ එක ඔයාලට දාලා තියන්නම් බලන්න. එතකොට මේ සාකෙත් මම වැවෙන්න ඊට දීලා තියෙන්නේ. දැන් මාස 2ක් විතරට ආසන්න කාලයක් මේ සාකේ වැවෙන ගමන් තියෙනවා. එතකොට තව මම මාසයක් විතර ගියාට පස්සේ මේ සාකෙත් කප්පාදුවක් කරනවා අර සියඹලා පැලේ වගේම. එතකොට මේ කප්පාදුවේ වීඩියෝ එකත් මම ඔයාලට දාන්නම්. මේක නම් මුල් කප්පාදුවක් සිද්ධ කරන්නේ. මේකේ අතු කප්පාදුවක් තමයි සිද්ධ කරන්නේ. අතු කප්පාදුව සිද්ධ කරලා කඳි වැඳීමක් සිදු කරනවා. මොකද මේ පැත්ත මේ පැත්තට එන අතු පොඩ්ඩක් පාත් වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන අතු පොඩ්ඩක් මේ පහළට ගන්න ඕන නිසා කඳි වැඳීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා ඔයාලට මේ කඳි වැඳීමයි අතු කප්පාදුවේ මම ඉදිරි වීඩියෝ වලදී ගෙන එන්නම්. එතකොට ඔයාලට ඒ වීඩියෝ සමගම මේ බොන්සායි සාකයක් නිර්මාණය කරගෙන යන මාර්ගයේදී අපි ඇත්තටම පැලයකට මොකද කරන්න ඕනේ? පැලයක් කොහොමද නඩත්තු කරන්නේ? එතකොට ලංකාවේ තියෙනවා වියලි කලාප තියෙනවා. එතකොට සීත කලාප තියෙනවා. එතකොට වියලි කලාපයට ගැලපෙන සාක මොනවාද? එතකොට සීත කලාපයට ගැලපෙන සාක මොනවාද? එතකොට සීත කලාපයට ගැලපෙන සාක වියලි කලාපෙන් හදන්න හරි අමාරුයි. ඒ නිසා වියලි කලාපයට ඔරොත්තු දෙන සාක ඒවා මොනවාද? ඒවා පහසුවෙන්ම හදන්නේ. එතකොට බිග්ිනර්ස්ලාට කොහොමද හොඳ පැලයක් තෝරගන්නේ? ඒ පැලේ තෝරගෙන එයාලට බොන්සායි කලාව එපා නොවි තව වර්ධනය කරගන්න අවශ්‍ය ශාක ටික මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට ගේන්නම්. ඒ නිසා අද මම යන්නම්. හරි බොහොම ස්තුතියි.